ඉතින් ඒත් එක්ක මට මතක් වුණේ මේ සිරිපාදේ. ඔය කරුණා කරන්න කියනකොටම සිරිපාදේ මතක් පොඩි කාලේ ඉඳලම අර අංගම් විලංගම් වලට දක්ෂයෙක් කියලා කියනවා. තුමාගේ සේනාව ගැන කිව්වොත් මේ අර කුළුමී හරක් සේනාවක් පවා හිටිය කියලා කියනවා. සුබ දවසක් හැමෝටම. ඉතින් වෙනද වගේ අදත් අපි රැවර YouTube channel එකෙන් ආවා තවත් අලුත් තැනක් හොයාගෙන. අද අපි ආවා මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර ප්‍රදේශයට. ඉතින් මාතර පිටබැද්දර ප්‍රදේශයේ එළමල් දිනිය කියන එළමල් දිනිය පුරාණ රජමහා විහාරයට තමයි අපි ආවිල්ලා ඉන්නේ. ඉතින් මේක ගත්ත ඉතා පෞරාණික පන්සලක්. රජ්ජුරු බණ්ඩාර දේව අඩවියේ පිහිටලා තියෙන පන්සලක්. ඉතින් මේ ප්‍රදේශයේ ජනතාව ගොඩක්ම රජ්ජුරු බණ්ඩාර දෙවියෝ අදහගෙන තමයි මේ කටයුතු කරන්නේ. ඉතින් ඊට අදාළ වෙච්ච පන්සලක්. එහෙනම් ඉතින් අපි අද යනවා මේ පන්සල ඇතුළට ගිහිල්ලා ඔයගොල්ලන්ට ලස්සන vlog එකක් අරගෙන ඉතින් අපිත් එක්ක ගිහිල්ලා බලමු කොහොමද ඇතුළට ගත්තේ කියලා. පොඩ්ඩක් උඩට ආවා. මේ දැන් එතකොට මේ අපි පන්සල් භූමියේ තමයි ඉන්නේ. එතකොට අර ඈත පේන අර චෛත්‍ය ගාවට අපි යන්න ඕන. මේ දොර ඔය කැලේ මැද්දෙන් ඉස්සරහට යන්න තියෙන්නේ. මේ ඉතින් අපිත් එක්ක අද කට්ටියක් ඇවිල්ලා ඉන්නවා යන්න. සංජන ඉන්නවා. මේ සංජන ඊට පස්සේ ඉෂාන් ඉන්නවා. ඒ වගේ තමයි ටිෂාන් ඉන්නවා. මේ ඉන්නේ මේ වසින්දු මෙයා තමයි කැමරමන්. හරි ඉතින් එහෙනම් කට්ටියත් එක්ක ගිහිල්ලා බලමු. හරි අපි අපි මේ ගමනේ පළවෙනි නැවතුම් වලට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මෙතන අහලා තියෙනවා මේ දියනාන්න නම් එපා කියලා තියෙනවා. ඒ වගේම මේ මෙතනින් යනකොට අත්පා හොදගෙන කරුණා කරන්න කියලා තමයි කියන්නේ. ඉතින් ඒත් එක්ක මට මතක් වුණේ මේ සිරිපාදේ. ඔය කරුණා කරන්න කියනකොටම සිරිපාදේ මතක් වෙනවා. අනිත් එක මේ වගේම තැනක් තියෙනවා සීත ගඟුල. එතකොට සීත ගඟුලෙදිත් ඔයගොල්ලෝ ගිහිල්ලා තියෙනවා නම් දන්නවා අනිවාර්යෙන් එතනින් යනකොට අත්පය හොදගෙන තමයි ඉස්සරහට කරුණා කරන්නේ. අපිත් දැන් මෙතනින් අත්පා හොදගෙන කට්ටියත් එක්ක යන්න තමයි ලෑස්ති වෙන්නේ. එහෙනම් ඉස්සරහට යමු. ඉතින් ඔයගොල්ලෝ තාවත් මතක් කරනවා මෙතනින් අත්පා හොදගෙන කරුණා කරන්න පටන් ගන්න.
ඔයි පඩි 300ක් විතර නැග්ගා මේ නැගලා දාව මේ ලස්සන යූයක් තියෙනවා මේ යූයක් කියන්නේ පඩි බෙලවල් ටික අර තනි කෙලින් ලොකු බෑගුමක් එක තියෙන්නේ ලස්සනයි. ඉතින් උඩට ගිහලා බලන උඩ පේනවා මේ විහාරකයක් තියෙනවා. යා රජ්ජුරු බණ්ඩාර දේවාල ගත්තොත් අද රජ්ජුරු බණ්ඩාර කියන්නේ අර රුහුණු ටාවෙන් දෙවි කෙනෙක් වගේ රුහුණු ජනතාව ගොඩක් අදහනවා පුද පූජා කරනවා බාරහාර කරනවා ඒව කරනවා. ඉතින් අර එහෙම ගත්තාම අර මේ දකුණු පළාතේ අර රජ්ජුරු බණ්ඩාර දේවාල මේ කීපයක් තියෙනවා. දැන් අපි මේ යන එනවල් දෙන එක. ඊට පස්සේ කොටපොළ ගැටබරුව රජ්ජුරු බණ්ඩාර දේවාල කුරුමුතෙත් තියෙන යන්නේ කුරුමුත්තයක් තියෙනවා. ඊට පස්සේ තමයි මේ එනවල් දිනේ ගත්තොත් මේ රජ්ජුරු බණ්ඩාර කුමාරයාගේ යුද්ධ කරන කාලේ අර ගබඩා ගම එහෙම නැත්නම් අර ආයුධ තනපු ස්ථානය සහ ආයුධ තැන්පත් කරපු ස්ථාන කියලා කියනවා. ඊට පස්සේ ආයේ තව එකක් තියෙන සිත්තංගල්ලේ. ඒවර ලෙන් ආශ්‍රිත හදපු දේවල් තමයි තියෙන්නේ. අර දකුණේ මිනිස්සු ගොඩක් අර පුද පූජා කරනවා ඊට පස්සේ බාරහාර වෙනවා. දැන් අර ගැටබරුව ගත්තොත් අර වාර්ෂිකව පෙරහැරක් පවත්වනවා මේ ගැටබරුව. රජ්ජුරු බණ්ඩාර දෙවියන්ට අර උපහාර පිණිස අදහන්න වගේ එහෙම කරනවා. ඉතින් සාමාන්‍ය පුද්ගලයෙක් තමයි ඔය දෙවි කෙනෙක් විදිහට අදහන්නේ නේ. සාමාන්‍ය පුද්ගලයෙක් කියන්නේ මේ කෝට්ටේ 6 වෙන පරක්කම රජතුමාගේ අර සහජාත පුත්‍රයෙක් වෙච්ච සිරිවර්ධන පතිරාජගේ සහ කීරවැල්ලේ කළුමැණිකා දේවියගේ දෙවෙනි පුත්‍රයා. හරි රජබෙලපතකින් ආපු එක්කෙනෙක්. ඔව් රජබෙලපතකින් සම්බන්ධයකුත් තියෙනවා. යා අර අදිල වැඩිල තියෙන පොඩි ගණන් අර දීගල වලව්වක් තියෙනවා. දීගල කිව්වොත් අකුරස්ස දෙනියම මාර්ගේ ඒ මාර්ගේ කිට්ටුමක වගේ තමයි දීගල වලව්ව තියෙන්නේ. පොඩි කාලේ හැදිලා තියෙන ඒකේ ඊට පස්සේ අර එතුමා අර පොඩි කාලේ ඉඳලම අර අංගම් මිලංගම් වලට දක්ෂයෙක් කියලා කියනවා. අර ඒකත් එක්කම අවුරුදු 14 දී වගේ එතුමාට මේ ප්‍රදේශයේ පාලනය බාර කරා කියලා කියනවා. ඒක ඒ වගේ කතා ගොඩක් තියෙනවා. දැන් අර ඔය සමකාලේ කියන්නේ රජ්ජුරු බණ්ඩාර කුමාරයා ඒ පාලනය කරපු කාලේ රුහුණ පාලනය කරපු කාලේ රුහුණ කියන්නේ මේ පිටබැද්දර ඔය මාතර ඔය කිට්ටුව තමයි පාලනය කරලා තියෙන්නේ. දැන් ඔය කාලේ මේ ද්‍රවිඩ ආක්‍රමණයක් කළා තියෙනවා. ද්‍රවිඩ ආක්‍රමණය. ඉතින් මේ ඒක මැඩපවත්වන්න මේ ඒක මැඩපවත්වන සේනාවේ නායකත්වය දීලා තියෙන්නේ අපේ රජ්ජුරු බණ්ඩාර කුමාරයා. රජ්ජුරු බණ්ඩාර කුමාරයා ආක්‍රමණ 18ක් කියන්නේ බලකුටු 18ක් ජයග්‍රහණය කරාට පස්සේ ජයපැන් පානයක් තිබිලා තියෙනවා වර්තමානයේ ගැටබරු දේවාල තියෙනවා. ඒ කියන්නේ කයි කාලේ හඳුනන තියෙන ගැටවර කන් තියෙනවා. දැන් ගැටබරු කන්ද ගැටබරුව පිළිතුර. ගැටබරුවේ තමයි අර වාර්ෂිකව පෙරවරක් පවත්වන මම කලින් කිව්වා. වාර්ෂිකව හැම අවුරුද්දකම දැන් සැප්තැම්බර් මාස වගේ තමයි පෙරහැර පවත්වන්නේ. අර දැන් එහෙම අර ප්‍රදේශයක් පාලනය කරා කියලා කිව්වට ඉතිහාසයේ සඳහන් වෙනවා මේ රජ්ජුරු බණ්ඩාර කුමාරයා දළදා වහන්සේ රම්මලේ කන්ද තැන්පත් කරගෙන තියාගත්තා. දැන් ඒකෙන් අපිට හිතා ගන්න පුළුවන් දැන් දළදා වහන්සේ කියන්නේ සිංහලේ අර රාජ්‍යත්වයේ සංකේත. يعني ලංකාවේ මිනිස්සු ඒ කාලේ ඉඳලා තින්නේ අර ඒ කාලේ කියන දැනටත් ඒ වගේ තමයි අර දළදා වහන්සේ බාරහාර කරන පුද්ගලයා තමයි මේ රටේ නායකයෙක්. ඉතින් එහෙම බලද්දී රම්මලේ කන්දේ රජ්ජුරු බණ්ඩාර කුමාරයා දළදා වහන්සේ තියාගත්ත කියන්නේ එතුමා රජා වගේ තමයි දිවයිනම කාලයක් පාලනය කරා කියලාත් අපිට කියන්න පුළුවන්. එහෙම දේවල් තියෙනවා. අපි ඉස්සරහට ගිහලා බලන්න.
අපි දැන් මේ විහාර මළුවට ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේ විහාර මළුවේ මේක තමයි රජ්ජුරු බණ්ඩාර දෙවියන්ට පුද පූජා පවත්වන ස්ථානය. එතකොට මේ මෙතන තියෙනවා මේ බුදු මැදුර. මේ වෙලාවේ නම් වහලා මොකද මේක මේ පොඩ්ඩක් අර කැලෑබද ප්‍රදේශයක තියෙන එක. අපි පොඩ්ඩක් කැලේ අතරින් යාවේ. කොච්චර වුණත් අර නිදන් හොරු ඒ වගේ මිනිස්සු ඉන්නවා. ඉතින් ඒක හින්දා මේ ජන ශුන්‍ය දවස්වලට මේක වහලා තියෙනවා. ඔගොල්ලෝ කියන්නේ පොය දවසක වගේ આવුත් මෙතන මේ පුද පූජා පවත්වන්න පුළුවන්. නැත්නම් නියමිත වේලාවන් තියෙන. ඒ වෙලාවට આવුත් මේ මෙතන ඒකෙක් අදාළ ශාන්ති කර්ම ඒ වගේ දේවල් කරනවා. තවත් උඩ දැනක් තියෙනවා. චෛත්‍ය තියෙනවා. අපි එතෙන්ටත් යනවා. එහෙනම් යන් කට්ටියත් එක්ක. හරි වහන්සිනේවා මඟර කලින් කිව්වන මේ කෙටකරු රජ්ජුරු බණ්ඩාර කුමාරය මේ යුද්ධ මෙහෙවෝ කියලා. යුද්ධ මෙහෙවන්න මේ උපදෙස් දීලා තියෙන්නේ තොටගම විසී සංඝරාජාමතුන්. එනේ උන්වහන්සේගේ උපදෙස් මත තමයි රජ්ජුරු බණ්ඩාර කුමාරයා යුද්ධ මෙහෙवला තියෙන්නේ. එතුමාගේ සේනාව ගැන කිව්වොත් මේ අර කුළුමී හරක් සේනාවක් පවා හිටිය කියලා කියනවා. බර කලින් වල දංකොටුවද දංකුලද මොකක් කරේ නමක් හදන කිව්ව තැන ඒ කියන්නේ කුළුමී සීන් එක නේ ඒ කියපු සීන් එකමනේ. ඔව් අන්න හරි. ඒ කියන්නේ මේ සේනාවේ කුළුමී හරක් සේනාවක් පවා හිටිය කියලා කියනවා. කියන්නේ සේනාවේ නායකයා තමයි නායක කුළුමී හරක තමයි දංකුලාගිරි. දංකුලාගිරි තමයි හඳුන්වලා තියෙන්නේ. ඒ කියන්නේ රජුරෝ දංකුලා කියලා ආමන්ත්‍රණය කරපු ගමන් ඒ කුළුමී හරක් සේනාවම ඇවිල්ලා මේ අර ප්‍රතිවිරුද්ධ නැත්තම් අර සතුරු සේනාව අඩපණ කරා කියලා ඉතිහාසය සඳහන් වෙනවා. ඒ දංකුල කියලා ආමන්ත්‍රණය කරපු තැන අදට හඳුන්වන්නේ දංකොළුව කියලා. දංකොළුව. මේ කිට්ටුපාත ප්‍රදේශයක් නේරමල් දිනෙත් එක්ක බලද්දි. ඊට පස්සේ ඒ කුළුමියරක් සේනාව සටනට පිවිසෙච්ච ස්ථානය ඒ කාලේ හඳුන්වලා තියෙන්නේ ගොම්බත් දොර කියලා. ඒ ගොම්බත් දොර ගොම්බත්දලනේ. ගොම්බත් දොර තමයි වර්තමානයේ අපි ගොම්බත් දල කියලා හඳුන්වන්නේ. ඒකත් තියෙන්නේ මේ ළඟනේ. මේ කිට්ටුපාත තමයි තියෙන්නේ. මේ මාතර දිස්ත්‍රික්කේ මේ ඒරියාගේ ප්‍රදේශය තමයි ගොම්බත් දොල දංකොළුව. ඊට පස්සේ රජතුමා නැත්තම් ඒ කාලේ මේ අදරත් දේවයන් වහන්සේ කියලා පියනෝනේ. ඒ දේවයන් වහන්සේ සටනට පිවිසෙච්ච ස්ථානය
දෙවියන් දොර එහෙම නැත්තම් වර්තමාන දෙවියන්දර? දෙවියන්දර අපි කලින් වීඩියෝවක් දාලා ඇති කාක්කැල්ල දෙවියන්දර කියලා කලින් වීඩියෝ එක ඒ කාක්කැල්ල පිටර තියෙන ප්‍රදේශයේ නම ඇරිච්ච තමයි දෙවියන්දර. දෙවියන් දොර පහු කාලෙක කියන්නේ දැන් වර්තමාන හඳුන්වන්නේ දෙවියන් දොර කියලා. ඊට පස්සේ රජුරු බණ්ඩාර කුමාරයාගේ මහා සේනාව පාබල සේනාව සටනට පැමිණිච්ච ස්ථානය අතීතේ පිටබැත් දොර නැත්නම් වර්තමානයේ පිටබැත් දොර කියලා හඳුන්වන්නේ ඒ ස්ථානය. ඔය දොර කියන්නේ නිකන් ඉතින් නිකන් පිවිසුනා වගේ අදහස්. පිවිසුනා වගේ අදහස්. එහෙම තමයි තියෙන්නේ. ඉතින් අර එහෙම තමයි නම් ඇදලා තියෙන්නේ අර කුළුමියරක් සේනාව පිටබැද්දර ගොම්බත්දර ගොම්බත් දොල කියලා නම හැදුනේ අර දංකොල්ලනේ. දංකොළුව. දංකොල්ල. ඔව්. කුළුමියරක් සේනාවක් පැමිණිච්ච ස්ථානයේ ගොම්බත් දොර වර්තමාන ගොම්බත් දල. ඊට පස්සේ සේනාව පැමිණි ස්ථානයේ පිටබැත් දොර වර්තමාන පිටබැත් දර. ඊට රජතුමා එහෙම නැත්නම් දේවයන් වහන්සේ සත්නට පැවෙච්ච සත්නට ආපු ස්ථානයේ දෙවියන් දොර වර්තමාන දෙවියන්. ඉතින් අර ඔහොම තමයි මේ ප්‍රදේශයේ ගොඩක් කර නම් ඇදිලා තියෙන්නේ. ඊට පස්සේ රජතුමා සේනාව අරගෙන එනකොට ඒ මගතොරදී ජනතාව ඔය කෙසෙල් ගන්න හැම දීලා තියෙනවා. ඉතින් අර අතීතේ නෙමෙයි අර වර්තමානවත් අර සාහිත්‍ය පොත්වල කෙසෙල් කන් සාමාන්‍ය රඹකන් කියලා හඳුන්වනවානේ. රඹකන් කියලා. කවි වල පවා එහෙම කියලා තියෙන්නේ. ඒ අර සංදේශ කාව්‍ය වල එහෙම. සංදේශ කාව්‍ය වලම තියෙනවා දැන්. අර ඒ රජතුමා අර සේනාවත් කෙනකොට ජනතාව අර කෙසෙල් කන් වලින් එහෙම සංග්‍රහ කරලා තියෙනවා. ඒ අර මහා කෙහෙල් කනක් දුන්නා කියන අදහසින් මහරඹ වර්තමානයේ මාරඹ. ඔක තියෙන අකුරැස්ස ගාල්ල පාරේනේ තියෙන්නේ. නෑ අකුරැස්ස දෙනියයි පාර. අකුරැස්ස දෙනියයි. අකුරැස්ස දෙනියයි පාර තමයි තියෙන්නේ. ඊට පස්සේ කුඩා කෙහෙල් කනක් දුන්න ස්ථානය වර්තමානයේ පෝරඹ. මහරඹ පෝරඹ කියන්නේ මාරඹ පෝරඹ ස්ථාන දෙකම තියෙන්නේ දෙනියයි අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ කිට්ටුම තමයි. ඊට පස්සේ දැන් ඔය ඒ කිට්ටුවම තියෙන ප්‍රදේශය තමයි දීගල කියන්නේ. ඒ දීගල වලව්වක් තියෙනවා. දීගල වලව්වේ තමයි අපි මේ කතා කරන රජුරු බණ්ඩාර කුමාරයා පොඩි කාලේ හැදිලා ඉන්නේ. හරි. ඔව්. එළමල් දෙනිය කොහොමද? එළමල් දෙනිය මම අහලා තියෙන විදිහට නම් අර අතීතයේ අර සුදු පාට මල් යායක් තියෙන අදහසින් අර එළමල් දෙනිය කියලා හඳුන්වනවා කියලා තියෙනවා. සාමාන්‍ය අර එළ කියන සාමාන්‍ය සුදු පහට වගේනේ. අර එළ කිරි ඒ වගේනේ. අර මම අහලා තියෙන නම් එළමල් දෙනිය හැදලා තියෙන එහෙම කියලා. ඒ වගේ තව කතා කිහිපයක් ඇති. මම දන්න කතාව නම් ඒක තමයි. ඔය කියනකොට මම හිතන්නේ හෙළමල්ලන් දෙනිය වගේ කතාව මම අහලා තින්නේ එහෙම. ඒ කියන්නේ නිකන් ඒ එළියෝ නිකන් සටන් කරපු ස්ථාන ඒ කියන්නේ සටන් කරලා ආයුධ ගබඩා කරපු ස්ථානයේ හෙළමල්ලන් දෙනිය හෙළමල්ලන් කොහොමත් එළමල් දෙනිය කියන්නේ මම අර කලින් කිව්වා වගේ අර රජුරු බණ්ඩාර කුමාරයා ආයුධ තනපු ස්ථානය. ඒ කියන්නේ ආයුධ ගබඩා කරලා තියෙනවා කියලා පවා කියනවා. ඒ අර රජුරු බණ්ඩාර කුමාරයාගේ ගබඩාගම කියලා තමයි හඳුන්වන්නේ. වෙන ඉස්සරහට ගිහලා බලමු. හරි අපි චෛත්‍ය මළුවට පේන තැනට ඇවිල්ලා තියෙන්නේ. බලමු මේ ඉස්සරහට ගිහිල්ලා. මා වතුරට ඇත්තා. හැබැයි අපිට ගල් ගෙඩියක් වගේ වඳුර ගල් ගෙඩියක් උඩ තියෙනවා වගේ තමයි මම දැක්කේ කියන්නේ. පොය දවස්වලට නම් සෙනග ඇතිනේ. මේ අපි අර කලින් එන තැන ඒ තිබ්බ view එක නේද? ඒ වුණාට මේක ගල් ගෙඩියක් නේ මම දැක්කේ. මේ පැත්තෙන් තමයි අපි ගල් තලා උඩ තමයි. ගල් තලා උඩ වෙන්න ඕන තියෙන්නේ. අතින් මම හිතන්නේ පන්සල. අර තියෙන්නේ.
අපි අර මේ ගමන පටන් ගත්තු මේ පන්සල පේන. ඕගලන්ට පේනවත් දන්නේ නැහැ මේ ස්ථානේ. මෙන්න මේ ස්ථාන තමයි අර අපි ගමන පටන් ගත්තු පන්සලදී. අපි චෛත්‍ය මළුවට ආවා වෙලා ඉඳන් ටික වෙලාවක් විතර නැඳිලා හිටියා. අපි බයික් තියෙන තැනට යන්න වෙනවා. ඉතින් මීටර් 700ක් අපිට යන්න වෙනවා. යමු. අපි අපේ බයික් දාපු තැනට ආපු ආවා මේ අර ගියපු මාර්ගයේම ආවස්සර ආවා. ඉතින් ටිකක් මහන්සියි මොකද මේ වෙලාවේ දවල් වෙලාව මේ කොහමද ඉතින් අපි එළවල් දෙනී හවස දැන් ටයිම් එක දෙකයිනේ ටයිම් දෙකමාරයි විතර වෙනකොට ආවා. ඉතින් ලොකු වෙලාවක් යන්නේ නැහැ. ඉතින් ගමන හොඳයි. ත්‍රාසි යන ගැද්දේ ගීමක් කියන්නේ ඉතින් කට්ටියක් එක්ක ඇවිල්ලා නිකන් කඳු කීපයක් නගින්න තියෙනවා. මේ මුලට යන රක්ෂිතේ තියෙන්නේ. ඉතින් ඒකින්ද මේ කිසිම නොදිරන ද්‍රව්‍යයක් මේකට දාන්න එපා. ඉතින් ඒවත් පොඩ්ඩක් මේ මතක තියාගන්න. ඉතින් තවත් දවසක එහෙනම් හමු වෙන්න බලාපොරොත්තු වෙන අද එළමල් දෙනී වීඩියෝ එකෙන් සමු ගන්නවා. මම සහන් ගුණතුංග ට්‍රැවලර් YouTube channel එක වෙනුවෙන්.